අපි කතා කරන්න යන්නේ 2026 දී රිලීස් වෙන්න තියෙන තවත් ඉන්ඩි ඩ්‍රාමා එකක් ගැන. ඩ්‍රාමා එකේ පළවෙනි කොටස 2014 දී, දෙවෙනි කොටස 2019 දී නිකුත් වුණා. තුන්වෙනි කොටස විදිහට තමයි මේ නිකුත් වෙන්නේ 2026 වෙනි අවුරුද්දේ. මෙම මූවී එක 2024 අගෝස්තු මාසයේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් වුණා. ඩ්‍රාමා එකේ සඳහන් වන පරිදි පෙර කොටස් වලට වඩා තරයේ ගැඹුරු තර්ජනාත්මක සහ ත්‍රස්ත පසුබැසීම් ක්‍රියාදාම වලින් යුතුව තිබෙන බව සඳහන් කරලා තියෙනවා. තව මෙහි සඳහන් වන පරිදි පෙර කොටස් දෙකේම සමාජ ගැටලු, අපරාධය, මානව අයිතිවාසිකම්, නීතිය, හඬ වැනි තේමාවන් වලට යොමු වීම නිසා මෙහි තුන්වෙනි කොටස එම ගමන් මාර්ගයේම ගමනක් වන බව, තවත් ගැඹුරු ප්‍රශ්න ලියූ පුද්ගලයන්ට අලුත් අභියෝග ගෙන ඒමක් ලෙස බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. මේ මූවී එක ගැන වැඩි විස්තර තොරතුරු සඳහන් කරලා නැහැ. හැබැයි ප්‍රධාන චරිතය විදිහට ඉන්නේ පොලිස් කාන්තාවක් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ වෙන විට 2025 අවුරුද්ද වෙන විට මෙම ඩ්‍රාමා එකේ කතාව සම්පූර්ණ නිල වශයෙන් ප්‍රකාශයට පත් කරලා නැහැ. අවදයක් සඳහන් කරලා තියෙනවා. පසුගිය කොටස්වල තිබූ මානසික ප්‍රබලතා, සංවේදීතා, අපරාධයේ සමීපතාවය වැනි කොටස් ඒවා වඩාත් දැඩි තර්ජනවත් සහ අත්දැකීම් පැවරීම් අරමුණු ඇති බවත් පෙන්වලා දීලා තියෙනවා. මෙම මූවී එක තුල නව චරිත, නව කතා මාලා ඇතුළත් කරලා තියෙන කියලා සඳහන් වෙලා තියෙනවා. කොහොම නමුත් මේ මූවී එක ත්‍රාසයේ බීතිය කුතුහලය ගෙන දෙන මූවී එකක් වෙයි කියලා මම හිතනවා. තවත් ඉන්ඩි මූවී එකකින් නැවත හමු වෙමු.